ආක්‍රමණශීලී ආගන්තුකයෝ. පුල්ලි මගුරා ක්ලැරියාස් බැට්‍රාකස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. ඉන්දුනීසියාවේ ජාවා දූපත් නිජබිම කරගත් පුල්ලි මගුරා සුරතල් මත්ස්‍යයෙකු ලෙස ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති අතර මින් මැදුරුවලින් මිදී ස්වාභාවික පරිසරයට එක්වීමෙන් ව්‍යාප්ත වී තිබේ. හිස සමතලා පුළුල් හැඩයක් ගන්නා අතර ඇස් කුඩාය. උඩු සහ යටි හනුවල කුඩා උල් වූ දත් සහිතය. මුඛය පළල්ය. පෘෂ්ඨීය සහ ගුදවරල් දිගටිය. ශරීරයේ කොරපොතු නොමැත. ඒකාකාර අලු හෝ අලු දුමුරු හෝ පැහැයක් ගන්නා අතර දෙපසම කුඩා කළු පුල්ලි සහිතය. ඇලි සහ සුදු රූපාකාරද තිබේ. මෙම මත්ස්‍යයාට විශාල අමතර ශ්වසන ඉන්ද්‍රියක් පිහිටා ඇති නිසා ඔවුන්ට වායුගෝලීය ඔක්සිජන් ආශ්වාස කිරීමේ හැකියාව තිබේ. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 26ක් පමණ දිග වන නමුත් සෙන්ටිමීටර 47ක් දක්වා දිගට වැඩීමේ හැකියාවද තිබේ. දේශීය මගුරු විශේෂ අභිබවා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකිය. මේ වන විට ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ වයිඹ පළාත්වල ඇලදොළවල බහුලව දැකිය හැකියි. ජලාශවල ඉස්ගෙඩියන්, ක්‍රමි පිලවුන්, ගැඩවිලන්, බෙල්ලන්, ඉස්සන් සහ කුඩා මසුන් වැනි දේශීය සත්ව විශේෂ ආහාරයට ගැනීම නිසා පාරිසරික සමතුලිතතාව බිඳ යාමේ අවදානමක් පවතී. පුල්ලි මගුරා ස්වාභාවික පරිසරයට මුදා හැරීම වැළැක්වීම, ප්‍රජාවගේ හා සත්ව ආහාර සඳහා නිෂ්පාදනයට යොදා ගැනීම සහ අනෙක් ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීමත් ව්‍යාප්ත වීම වැළැක්වීමත් මගින් දේශීය සත්ව විශේෂ කෙරෙහි වන බලපෑම හා අවදානම අවම කළ හැකිය. ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කරමු.